අයිබෝන් අද අපි කතා කරන්න යන්නේ ගෑන් ළමයෙක්ගේ ජීවිතයේ වැදගත්ම දෙයක් ගැන. ඒ තමයි මල් වෙරවීම සහ ඔසප් වීම. බය වෙන්න එපා. බර වචන වගේ පෙනුනට අපි මේ ගැන ඔයාලට සරලව කියලා දෙනවා. මම ඩොක්ටර් වින්ද්‍යා එකනායක. ආයුබෝහෙල්ට අපි ෆිල්ම්ස් එකතු වෙලා කරන අය වීඩියෝ මාලාවට ආදරයෙන් ඔයාලව එකතු කරගන්නවා. ගැහැණු ළමයෙක් වර්ධනය වෙනකොට වයස අවුරුදු 9ත් 16ත් අතරදී එයාලගේ ඇඟේ වෙනස්කම් රාශියක් සිද්ධ වෙනවා. පියවරු වර්ධනය වීම, උකුල පළල් වීම සහ රහස් ප්‍රදේශවල රෝම වර්ධනය වීම මේ වගේන් කිහිපයක්. එක දවසකදී එයාලා දකිනවා එයාලගේ රහස් ප්‍රදේශයෙන් එන ලේ පැල්ලමක්. මේක තමයි අපි මල් වෙරවීම කියලා කියන්නේ. ඒ කියන්නේ ඔසප් වීමේ ආරම්භය. ඒ කියන්නේ පුංචි ගෑනු ළමයෙක් කාන්තාවක් වුණා කියලා සබා ධර්මයෙන් දෙන පණිවිඩය. මල් වෙරවීම කියන්නේ ලෙඩක් නම් නෙමෙයි. බය වෙන්න දෙයක්වත්, ලැජ්ජ වෙන්න දෙයක්වත් නෙමෙයි. ඒක සාමාන්‍ය නිරෝගී ගෑනු ළමයෙක්ගේ වර්ධනයේ කොටසක්. හරියට නිකන් අපි ඇවිදින්න පුරුදු වෙනවා වගේ. අපි දැන් බලමු ඔසප් චක්‍රය කියන්නේ මොකක්ද කියලා. සෑම කාන්තාවකගේම ඇඟ ඇතුලේ තියෙනවා පුංචි තැනක් ගර්භාෂය කියලා. මල් වෙරවීමෙන් පස්සේ හැම මාසෙකදීම මේ ගර්භාෂය දරු ප්‍රසූතියකට සූදානම් වෙනවා. ඒක ඔයා විවාහ වෙලා හිටියත් නැති වුණත් සිද්ධ වෙන දෙයක්. මේකෙදි වෙන්නේ ගර්භාෂයේ ඇතුළ තුනී පටක ස්තරයකින් සිනිඳු ඇතිරිල්ලක් වගේ සකස් වෙන එක. හැබැයි දරු පිළිසඳ ගැනීමක් සිද්ධ වුණේ නැත්නම් මේ පටක කැඩිලා රුධිරයත් එක්ක යෝනි මාර්ගය හරහා පිටට යනවා. මේකට අපි කියනවා ඔසප් වීම කියලා. මාස්පතා මේක සිදු වෙන නිසා අපි ඒකට ඔසප් චක්‍රය කියලා කියනවා. ඔසප් වීමේදී සාමාන්‍යයෙන් ගෑනු ළමයෙක්ගේ දවස් 3-7 අතර කාලයක් රුධිර වහනය සිද්ධ වෙනවා. ඒ වගේම තමයි යටිබඩ වේදනාව, කොණ්ඩේ කැක්කුම් සහ තෙහෙට්ටුව දැනෙන එක. මේ වගේ දේවල් ඔසප් වීමේදී සාමාන්‍යයි. නමුත් රුධිර වහනය දවස් 7කට වඩා තියෙනවා නම් ඒ වගේම තමයි වේදනාව ගොඩක් අධිකයි නම් වෛද්‍යවරයෙකුගේ ප්‍රතිකාර ලබා ගන්න දෙපාරක් හිතන්න එපා. ඉතින් අපි අද මල් වෙරවීම සහ ඔසප් වීම ගැන කතා කරා. ඒ වගේම තමයි වෛද්‍යවරයෙක් හම්බෙන්න ඕනේ මොන වෙලාවටද කියලා කතා කරා. මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා ඔයාලට හිතෙනවා නම් ඒක ඔයාලගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න.